පාඩම් කරන හැම දෙයක්ම දිගු කාලිනව මතක තියාගන්න පුළුවන් විදිහේ 100% විද්‍යාත්මකව පිළිගත් සුපිරි ක්‍රමවේදයක් ඉගෙන ගන්න කැමතිද? ඔයාලගේ 8GB 16GB වගේ පෙන් එකක් තියෙනවා නම් මේකට කොච්චර තොරතුරු දාන්න පුළුවන්ද කියලා ඔයා දන්නවා. මේකට සාපේක්ෂව ඔයා දන්නවද ඔයාගේ මොළයේ කැපැසිටි එක GB මිලියන 2.5ක් වගේ හිතා ගන්නවත් බැරි ප්‍රමාණයක් තියෙනවා කියලා. කොහොමද එහෙනම් අපිට දේවල් අමතක වෙන්නේ? ඇයි අපිට මතක තියාගන්න බැරි? කොහොමද අපේ මතක ශක්තිය අපි දියුණු කරගන්නේ? අද ඉඳන්ම ඔයාට මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් අති සාර්ථක ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉගෙන ගන්නයි ඔයා මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් බයෝ අපි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට වැදගත් වීඩියෝස් ගොඩක් අපේ channel එකේ තියෙනවා. අලුත් කෙනෙක් නම් ඒවත් බලන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි කතා බහ පටන් ගමු. අද ඉගෙන ගන්න දෙයක් ඔයා මොන විභාගයට සූදානම් වුණත් ඒ විභාගය වෙනකල්ම සුපිරියට මතක තියාගන්න පුළුවන් ටෙක්නික් එකක් තමයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. මුලින්ම මතකය ගැන ඔයා දැනගන්න ඕනි සිද්ධාන්තමය කරුණු ටිකක් අපි කතා කරලා ක්‍රමවේදයට යමු. පොඩ්ඩක්වත් ස්කිප් නොකර මේ විනාඩි කිහිපය අවබෝධයෙන් අහන් ඉන්න. ඔයා කවදා හරි හිතලා තියෙනවද ඔයාගේ මොළයට එකපාරකදී කොච්චර තොරතුරු ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්ද කියලා? අපි පොඩි වැඩක් කරලා බලමු. මන් දැන් ඔයාට අංක කිහිපයක් පෙන්වන්නම් මේ තප්පර ගාන ඇතුළත. ඔයාට කීයක් එක දිගට මතක තියාගන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. ලෑස්තිද? මෙන්න එහෙනම් 5 8 6 4 9 8 4 1 7 3. හරි, දැන් මේ අංක ටිකෙන් කීයක් ඔයාට ආපහු පිළිවෙලට කියන්න පුළුවන්ද කියලා බලන්න. ඔයා මේක කරලා බැලුවොත් ඔයාට පිළිවෙලට කියන්න පුළුවන් වේවි අංක 5ක් 7ක් සමහර විට 9ක්. ඇයි අපිට මේ පොඩි තප්පර ගානේදී සියලුම අංක ඒ පිළිවෙලටම මතක තියාගන්න බැරි? ඔයා දන්නවද ඔයාගේ මොළයේ මේ කෙටි කාලින මතකය කියන කොටසට එකපාරකදී ගබඩා කරගන්න පුළුවන් වෙන්නේ තොරතුරු කොටස් 7ක් විතරයි කියලා. මෙන්න මේ සංකල්පය මුලින්ම හොයාගන්නේ ජෝර්ජ් ඒ මිලර් කියන විශිෂ්ට මනෝවිද්‍යාඥයා. ඔහුගේ මේ පර්යේෂණාත්මක සංකල්පය වෙන මැජිකල් නම්බර් 7 +2 කියන මාතෘකාව ගැන මතකය වැඩි කරගන්න ඉගෙන ගන්න කලින් ඔයා දැනගන්නම ඕනි. මේ ජෝර්ජ් ඒ මිලර් කියන පුද්ගලයාගේ 1956 එළියට එන රිසර්ච් පේපර් එක තියෙන විදිහට අපේ කෙටි කාලින මතකයේ එහෙම නැත්නම් STM එකේ සාමාන්‍ය එකපාර ගබඩා කරගන්න පුළුවන් ප්‍රමාණය කොටස් 7ක් විතරයි. මේ කොටසක් කියන්නේ පුංචි ඩේටා පැකට් එකක් කියලා හිතන්න. අර අපි කලින් try කරපු අංක ටික ඔයා එකින් එක මතක තියාගන්න උත්සාහ කරනවා නම් 5 8 6 4 වගේ මේවා එක කොටසකට තමයි වැටෙන්නේ. ඔයාට වැඩි දුර යන්න බැරි වෙනවා. ඔයා දෙකක් එක ගොඩකට දැම්මොත් එහෙම තව ටිකක් දුරට ඔයාට තොරතුරු මතක තියාගන්න පුළුවන් වෙනවා. මේ පැකට් එකකට දාන තොරතුරු ප්‍රමාණය ඔයා වැඩි කරොත් ඔයාට ගොඩක් දිගට උනත් කෙටි කාලින මතකය හදාගන්න පුළුවන්. මේ STM එකේ එහෙම නැත්නම් කෙටි කාලින මතකයේ ඔයාට ගොඩක් වෙලා දේවල් තියාගන්න බෑ. තප්පර 20ක් 30ක් යද්දි මේවා අමතක වෙලා යනවා. මේක ඔයා ප්‍රායෝගිකව දැනටමත් පාවිච්චි කරනවා. ඔයා ෆෝන් නම්බර් එකක් අංක එකින් එක පාඩම් කරන්නේ නැහනේ. 216යි 37යි එහෙම තමයි ඔයා පාඩම් කරන්නේ සහ මතක තියාගන්නේ. පළවෙනි ටිප් එක විදිහට ඔයාට කියන්න තියෙන්නේ දේවල් මතක තියාගද්දි එක පාරකදී ඔයාගේ ඔලුවට දාගන්න පුළුවන් තොරතුරු පැකට් වල සීමාවක් තියෙනවා. දැන් ඔයා ඒක දන්නවා. මේ විදිහට ඔයාගේ සීමාව අඳුරගෙන පස්සේ අවශ්‍ය අනිත් දේවල් මතක තියාගන්න. ලෙක්චර් එකකදී හරි ක්ලාස් එකකදී හරි මේ දේවල් සටහනක් දාගන්න. ඒ වෙලාවේ ඔක්කොම දේවල් මතක තියාගන්න ඕනේ නැහැ. හැබැයි පස්සට ඩවුට්ස් තියාගන්න නැතුව මේ දේවල් ඒ වෙලාවෙම අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න එක තමයි අමාරුම. අවබෝධ කරගන්නවා කියන්නේ මතක තියාගන්න එක නෙවෙයි. දැන් අපි කෙටි කාලින මතකය ගැන දේවල් ටිකක් කතා කරා. වැඩේ තියෙන්නේ පන්ති ඉගෙන ගනිද්දී අවබෝධ කරගත්ත මතකේ නැති කරුණු සෙට් එක සහ කෙටි කාලිනව අපි මතක තියාගත්ත කරුණු ටික දැන් අපි දිගු කාලින මතකයට දාගන්න විදිහක් හොයාගන්න ඕනි. එහෙම නැති වුණොත් ඔයා ඒ දැනුම ටික ඔයාගේ ළඟට ගන්න වැය කරපු සල්ලි, කාලය, මහන්සිය හැමදේම අපත යනවා. කිසිම තැනකින් ඔයාට උගන්වන්නේ නැති කාරණේ තමයි කොහොමද මේ දේවල් අපේ දිගු කාලින මතකයට දාගන්න කියන දේ. මේ දේ මත තමයි වැඩි ලකුණු, අඩු ලකුණු, විභාගේ පාස් වීම, ෆේල් වීම හැමදේම තීරණය වෙන්නේ. හරි, දේවල් අපි ලොං ටර්ම් මෙමරි එකට දාගන්න ඔයාට කරන්න පුළුවන්. වෙනදට වඩා ඉතාම ආසයි හිතෙන විදිහේ සුපිරි ටෙක්නික් එකක් තමයි අද ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. මේක ගොඩක් ඉන්ට්‍රෙස්ටිං. මොකද මේක කරගෙන යද්දි ඔයාට ගේම් එකක් කරනවා වගේ තමයි දැනෙන්නේ. මේ සාර්ථක ක්‍රමය හඳුන්වා දෙන්නේ ජර්මන් සයන්ස් ජර්නලිස්ට් කෙනෙක් වුණ සෙබස්ටියන් ලේට්න කියන පුද්ගලයා. එයාගේ 1972 දී දාපු මෙන්න මේ පොතෙන් මේ ක්‍රමවේදයට කියනවා ලේට්න සිස්ටම් එක කියලා. මේක ෆ්ලෑෂ් කාඩ්ස් යොදාගෙන පාඩම් කරන ක්‍රමවේදයක්. ෆ්ලෑෂ් කාඩ් කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් අපි ඒ ගැන මේ වීඩියෝ එකේදී සවිස්තරාත්මකව කතා කරා. ඒ ගැන දන්නේ නැති කෙනෙක්ට උනත් බේසික් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මේ සිස්ටම් එක ගැන අපි දැන් විස්තර කතා කරද්දී.
එහෙනම් අපි මේ ලේට්නස් සිස්ටම් එක පියවර 8ක් විදිහට කඩලා කතා කරමු. පළවෙනි පියවර මේකට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගන්න. මේ දේ කරන්න මුලින්ම ඔයාට පාඩම් කරද්දි හදාගත්ත ෆ්ලෑෂ් කාඩ් ටික සහ අලුතෙන් දැන් ඉස්සරහට හදන ඒවාට අවශ්‍ය කාඩ්බෝඩ් කෑලි ටිකක් වගේ අවශ්‍ය දේවල් ටිකක් ලෑස්ති කරගන්න සිද්ධ වෙනවා. තව ඔයාට කාඩ්බෝඩ් පෙට්ටි 3ක් මේ වැඩේට ඕනි වෙනවා. ෂූ බොක්ස් වගේ අහල පහලින් ඔයාට පොඩි පෙට්ටි 3ක් හොයාගන්න පුළුවන්. නැතිම නම් ලොකු ඇන්විලොප් 3ක් ගන්න. බොක්සස්ම ගන්නවා නම් මේ වැඩේ ටිකක් ලස්සනට කරගන්න පුළුවන්. පියවර 2 මේ බොක්සස් නම් කරගන්න. මේ පෙට්ටි 3 ඔයා මේ විදිහට නම් කරගන්න. එකක එවරිඩේ කියලා ලියන්න. ඊළඟ එකේ ටියුස්ඩේ ඇන්ඩ් තර්ස්ඩේ කියලා ලියන්න. අනෙක් එකේ ෆ්‍රයිඩේ කියලා ලියන්න. පියවර 3 එදිනෙදා ෆ්ලෑෂ් කාඩ්ස් හදන්න. දැන් ඔයා ඉගෙන ගන්න අලුත් දේවල් වලට අදාළව ෆ්ලෑෂ් කාඩ්ස් හදාගන්න ඕනි. ඔයාලඟ රිෆර් කරන්න නෝට්ස් නැත්තම් විතරක් මේකට ලොකු වෙලාවක් යොදවගෙන හදාගන්න. නැත්තම් පුළුවන් ඉක්මනින් මේ කාඩ් ටික හදාගන්න. එක පැත්තක ප්‍රශ්නකුත් අනිත් පැත්තේ ඒකට උත්තරේ තමයි සාමාන්‍යයෙන් මේ කාඩ් එක තියෙන්නේ. හරියටම හදන විදිහ අපි කලින් වීඩියෝ එකකදී කියලා දීලා තියෙනවා. අවබෝධයක් නැත්තම් ඒක බලන්න. පියවර 4 ෆ්ලෑෂ් කාඩ්ස් කාණ්ඩ කරන්න. මේ ක්‍රමේදී අපි කරන්නේ අපි ළඟ තියෙන ෆ්ලෑෂ් කාඩ්ස් ටික මේ බොක්සස් වලට දාන එක. හැබැයි ඔයා පටන් ගන්න දවසේ මේ අංක එකේ පෙට්ටියට තමයි දාන්න ඕනි. ඔයා ළඟ කාඩ් 50ක් තිබ්බත් එකක් තිබ්බත් ඒක පළවෙනි පෙට්ටියට දාන්න. පස්වෙනි පියවර ටයිම් ටේබල් එකකින් පොඩි වෙලාවක් ඔයා මේ වැඩේට වෙන් කරන්න. උදාහරණයක් විදියට හැමදාම උදේ 5ට ඔයා නැගිටලා තේ බොන ගමන් මේ වැඩේ කරනවා. ඒ වගේ. දැන් හැමදාම මේ පොඩි වෙලාව අරගෙන ඒකේ තියෙන කාඩ් ටික ඔයා චෙක් කරන්න ඕනි. ඉදිරි පැත්තේ තියෙන මාතෘකාව හෝ ප්‍රශ්නේ කියවලා පිට පැත්තේ තියෙන මතක තබාගත යුතු පොයින්ට් සෙට් එක කියන්න පුළුවන්ද කියලා බලන්න. ඔයා පළවෙනි බොක්ස් එකෙන් ගත්ත කාඩ් එකක් ඔයාට සාර්ථකව කියව ගන්න පුළුවන් නම් ඒක දෙවෙනි බොක්ස් එකට දාන්න. බැරි නම් මතක නැත්තම් ඒකේ තියෙන දේවල් හොඳට ආපහු කියවලා ආපහු ඒ පෙට්ටියටම දාන්න. පියවර 7 දෙවෙනි පෙට්ටිය. මේ බොක්ස් එක ඔයාගේ ළඟට ගන්නේ අඟහරුවාදටයි බ්‍රහස්පතින්දටයි විතරයි. මේකේ ඉන්නේ ලෙවල් අප් වුණ කාඩ් සෙට් එකනේ. කලින් වගේම මේ බොක්ස් එකටත් මේ වැඩේම අදාළ දවසේදී කරන්න. අමතකයි නම් ඒක පළවෙනි පෙට්ටියට දාන්න. මතකයි නම් ඒක තුන්වෙනි පෙට්ටියට දාන්න. සංකීර්ණයි වගේ හිතෙනවද? ටික දවසක් කරන් යද්දි මේක ඔයාට નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. මේක ඊටාම පහසු වෙනවා. බය වෙන්න එපා. 8 වෙනි පියවර තුන්වෙනි පෙට්ටිය. සිකුරාදා දවසට විතරයි ඔයා තුන්වෙනි පෙට්ටිය ඇරලා බලන්නේ. ඒකේ තියෙන ඔයාගේ ෆ්ලෑෂ් කාඩ් සෙට් එකටත් ඒ වගේම කරන්න. මතක නැත්තම් කිසිම සමාවක් දෙන්න එපා. ඒ කාඩ් එකට ඒ ලෙවල් එකේ ඉන්න කෙලින්ම පළවෙනි පෙට්ටියට දාන්න. මේ ක්‍රමවේදය බේසික් මට්ටමින් කරන්න ඕනි විදිහ ඔයා දැන් දන්නවා. මාසයක් දෙකක් විතර මේක ප්‍රැක්ටිස් කරාම ඔයාට මේ වැඩේ හොඳටම කරන්න පුළුවන් වෙනවා. සහ ඔයාට හිතා ගන්නවත් බැරි රිසල්ට්ස් ඔයාට ලැබෙන්න පටන් ගනී. වෙනදට වඩා වැඩි ලකුණු ගන්නත් එදිනෙදා ඉගෙන ගන්න දේවල් අමතක නොවන විදිහට මතක තියාගන්න පුළුවන් සුපිරි මෙමරි එකකුත් ඔයාට ලැබේවි. මේක බොක්සස් 5ක් යොදාගෙන කරන විදිහ කාලය වෙනස් කරගන්න ඕන නම් ඒක කරන විදිහත් මේ ක්‍රමයේ මාස්ටර් කරද්දී ඔයාට කරන්න ආස හිතේවි. කලින් වීඩියෝ එකේදී මම ඔයාලට දුන්න චැලෙන්ජ් එක ඔයාලා කරගෙන යනවා කියලා මම හිතනවා. ඒකේ දවස් 7 මේ වීඩියෝ එක හදද්දී සම්පූර්ණ වෙලා නැති නිසා ඔයාලගේ කමෙන්ට්ස් ටික ඊළඟ වීඩියෝ එකේදී මතක් කරන්න. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාගේ තවත් යාළුවෙක්ව ගොඩ දාන්න. යාළුවෝ සෙට් එකටත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් සයන්ස් වලට ආදරය කරන ඔයාට වැදගත් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. එතකල් ඔයාට සුබ දවසක්.